තුන්වසන්නයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම ෆොටෝ කීපයක් දාලා තියෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ ෆොටෝ ටික එවලා තිබ්බි තනුජ අයියා මේ අවසාන දවස් දෙකේ නුවරට ඇවිල්ලා තියෙනවා රාජකාරී කටයුත්තකට. ඒ අතරතුර මාලිගාව වන්දනා කරන්න ගිහිල්ලා එතනදී අර මාලිගාවට ඇතුල් වෙනකොට වම් අත පැත්තේ පාදෝවනය කරලා මෝකට හෝදගෙන යන්න තැන ස්ථානයේ ඉස්සර මේ යකඩින් නිකන් කෙන්ඩි දෙකක් දම්වැලකින් බැඳලා තිබුණා. දැන් ඒවා නැහැ. ඒතර තියෙන්නේ ප්ලාස්ටික් කෝප්පයක් විතරයි. එතකොට එයාට ඉක්මනට හිතිලා තියෙනවා මේකට ජල පහසුව ලබා ගන්න මේ විදිහට ප්ලාස්ටික් කෝප්ප 4ක් ගෙනල්ලා තියන්න හිතිලා තියෙනවා. ඉතින් එයා මට කිව්වා මේ එරන්ද මට මේ වික එකපාරට හිතුණා. ඉතින් මම මේකේ මේ ආනිසංසයක්වත් මොකක්වත් එහෙම මම දන්නේ නැහැ. නමුත් මම මේ සුදුසු දේ භාග්‍යවතුන් වහන්සේට තව මේ සුදුසු විදිහට කරන්න ඥාන සම්ප්‍රයුක්තව මේ පින්කම කරා කියලා තමයි මාත් එක කිව්වේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම කල්පනා කරා ඇත්තට මෙයා ඥාන සම්ප්‍රයුක්තව කරපු ඒ පින්කම වඩාත් දියුණු කරගන්න අපේ කල්යාණ මිත්‍රයන් විදිහට අපිට කරන්න ඕන මොකක්ද කියලා. ඉතින් මම සුබ වහන්සේට ওই ටික එව්වේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වගේ පින්කම් වල තියෙන ආනිසංසය මොකද්ද? අනේ ආනිසංසයත් එක්ක ඔබ වහන්සේට විවේකී වේලාවක මේ මහත්යා වෙනුවෙන් අනුග්‍රහ පිණිස ඒ පින්කමට අදාළ ආනිසංස දේශනාවක් මා කෙරෙහි අනුකම්පාවෙන් කරලා දෙන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ මම ඉල්ලා සිටින්නේ. මොකද එතකොට අපිත් තව එතුමන්ලත් එක්ක තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තවත් දියුණු වෙනවා. ඉතින් අපිත් කල්යාණ මිත්‍ර විදිහට කළ යුතු යුතුයකමක් වෙනවා ඒක. ඉතින් මට ඒ දේ හිතුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විවේකී වේලාවක ඒ වෙනුවෙන් වේලාවක් කැප කරලා ස්වාමීන් වහන්සේ ඒ ආනිසංස දේශනාවක් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි එරන්ද මහත්තයා. මේ පින්කම දුටුවාම මගේ හිත පිනා ගියා. කරුණු කීපයන් නිසා විශේෂ සතුටක් ඇති වුණා. මොකද විශේෂයෙන් අපි හරි කැමති පින්කම් ක්‍රමයක් ඔය. ලෑස්ති වෙලා කරන එක හොඳයි. හැබැයි එහෙම ලෑස්තියක් නැතුව එකපාර ඉක්මනින් ඒ පින්සිත උපදවගෙන කරනවා කියන්නේ විශේෂ ගුණයක්. ඒ වගේම එතම කියලා තිබ්බා කියවන මම ආනිසංස නම් මේක දන්නේ නැහැ. හැබැයි මම ඒක කරා කියන එක හරි වටිනවා. මොකද බෙන්කමක් කරද්දී ආනිසංස ගැන නෙවෙයි හිතන්න ඕනේ ඒ වෙන කෙනාට ලැබෙන වාසිය ගැන මූලිකව. ඒ කියන්නේ එයාට ලැබෙන පහසුව ගැන. හැබැයි දෙවෙනි කරුණ සමහරව අයින් කරලම දානවා. එහෙම බෑ. එතකොට ඒ පින්කම සම්පූර්ණ මේ ඊටාම බාල වෙනවා. ඒ කියන්නේ ආනිසංස මට ලැබුණා නම් ඇති ඕන දෙයක් වෙච්ච දෙයින් වගේ බෑ. ආනිසංස හිතන්නම ඕන. හැබැයි එතන කියන්නේ ආනිසංස දැනන් ඉන්න ඕනේ කියන එක. වැදගත් දේ මුල් පියවර තමයි. අනේ මේකෙන් පහසුවක් වේවා. ඊළඟට කාටද කොහොමද ආනිසංස කලින් දැනන් ඉන්න ඕන. නැත්තම් කරලා දැනගන්න ඕන. එතකොට තමයි ඒක ඔටුන පැලඳුවා වගේ වෙන්නේ පින්කම. ඉතින් අර ආනිසංස විතරක් හොයා කරන එකත් අඩුවක්. දැන් මේ මහත්යාගේ ඒකත් නැහැ. ඉතින් අනික පොදු තැන අපිත් හරි කැමතිව බස් නැවතුම් පොළවල් කොසු පවා අපි තියලා තියෙනවා මේ විදිහට. ඉතින් දැන් මම ඔබතුමාට එවලා තියෙනවානේ වස්ත්‍ර පිදීම පිරිසුදු කිරීමේ වස්ත්‍ර පිදීමේ ආනිසංස ඒවා මේවා ගන්නකොට ඔතන ඔය කරලා තියෙන ක්‍රියාවට අනුව තමයි. ඒ කියන්නේ එතමට ඊටාම පිරිසුදු කයක් ලැබෙනවා කායිකව. ඒ වගේම අපි කියන්නේ ওই දාඩිය දාන්න, ශරීරේ ගඳ ගහන්න, ඒ වගේ දේවල් සංසාරේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලැබෙන හැම පරිසරයක්ම හරි පිරිසුදු සුන්දර පරිසරයක් ලැබෙනවා. සමහර පරිසර තියෙන්නේ ලැබිලා අපිට හරි කුණු හැමතැනම අර වෙනස් කරන්න බැරි විදිහට අපවිත්‍ර පරිසරවල ජීවත් වෙන්න ඕන. අන්න එහෙම වෙන්නේ නැහැ. එතුමාට හරි පිරිසුදුවට ජීවත් වෙන්න පුළුවන් ඊට අවශ්‍ය පරිසරය ලැබෙනවා. විශේෂයෙන්ම ඔය බුදුන් වඳින්නයි කර යන්නේ ඒකයි වැදගත්ම දේ. ඒ නිසා පූජනීය උතුමන් ඇසුරට ලැබෙනවා. ඒ වගේම තමයි ඔය ඔක්කොම හේතු වෙන්නේ හිත සමාධිගත කරගන්න.
කය පිරිසුදු කරගෙන එහෙම යනකොට හිත හරි ප්‍රසන්න වෙනවා. ඒ නිසා ස්වභාවයෙන්ම ප්‍රසන්න හිතක්, කලබල වෙන්නේ නැති හිතක් ලැබෙනවා. ඒ කියන්නේ සමාධිමත් හිතක් ලැබෙනවා. එම තමයි ওই ණය ක්‍රම අනුව ධර්මයේ විස්තර වෙන්නේ. ඉතින් ඔය වගේ බොහෝ ආනිසංස එතුමාට ලැබෙනවා. ඒ කියන්නේ කවදාවත් නා කියාගන්න වතුර ටිකක් නැති වෙන්නේ. ওই විදිහේ බොහෝ ආනිසංස තියෙනවා. ඉතින් එතුමාට අපි ආශිර්වාද කරනවා සහ ප්‍රාර්ථනා කරගන්න කියන්නේ. නිවන් පිණිසම මේ පින හේතු වේවා. නිවන් දකිනාත ඔය කියු ආනිසංසද නොවඩුව ලැබේවා. ඉක්මනින් සසර ගමන කෙටි වේවා, පහසු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි රන්ද මහත්තයා.